ආයුබෝවන් සුබ දවසක් සියලු දෙනාටම. ඉතින් මේ දවස් ටිකේම වාහනයක් ගන්න බලන් ඉන්න කට්ටිය රජය විසින් අයවැයත් ඉදිරිපත් කරන කල් ටික කාලයක් බලාගෙන ඉන්නවා වාහනයක් මිලදී ගන්න. වාහන මිල ටිකෙන් ටික අඩු වෙලා යනවා. ඒක හරි. හැබැයි ආණ්ඩුවේ ඉදිරි අවුරුද්දේ බජට් එකත් එක්ක මේ වර්තමාන මිල ගණන් වල වෙනසක් අනිවාර්යයෙන්ම වෙන්න ඉඩකඩ තියෙනවා. අලුත් වාහන ලංකාවට ආනයනය කළත් ඉතින් ආණ්ඩුවෙන් ගහලා තියෙන ටැක්ස් ටික හින්දා වාහනේ ඇත්ත වටිනාකමට වඩා දෙගුණයක් තුන්ගුණයක් වියදම් කළා තමයි අද වෙද්දී අපේ රටේ මිනිස්සුන්ට වාහනයක් ගන්න වෙලා තියෙන්නේ. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු බජට් එක අනුව ඉස්සරහට කොහොම මිල ගණන් වෙනස් වෙයිද? ඒ වගේම වර්තමානයේ තියෙන මිල ගණන් වල කොහොම වෙනස්කම් සිද්ධ වෙයිද වගේ වැදගත් කාරණා කීපයක්. ඉතින් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා වීඩියෝ එකට like එකක් දාලා දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. එන්ජින් ධාරිතාවය අනුව බදු luxury tax ඊට අමතරව වැඩ් බද්ද එකීමකින් නොකී බදු වර්ග 5ක් විතර ගහලා තමයි අද වෙද්දිත් ලංකාවට වාහනයක් ආනයනය කරන්නේ. ඉතින් මම අර කලින් කිව්ව විදිහටම වාහනවල කම්පැනි මිලට වඩා වැඩි මුදලක් රජයටත් ඒ වගේම වාහන ගෙන්වන ආනයනකරුවන්ටත් ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. මිල කීයට ආවත් ගන්නවා කියලා හිතන් හිටිය කට්ටිය වාහන ගත්තත් බජට් රේන්ජ් එකේ වාහනයක් මිලදී ගන්න හිටිය මිනිස්සුන්ට දැන් කරගන්න දෙයක් නැති වෙලා තියෙන්නේ. ආණ්ඩුවේ වාර්තාවලට අනුව නම් රජය හිතුවටත් වඩා වැඩි මුදල් ප්‍රමාණයක් මේ වාහන ටැක්ස් වලින් උපයගෙන තියෙනවා. හැබැයි අර මුල් මාස 5-6 තිබ්බ ඉල්ලුම නම් දැන් නැත්තටම නැති වෙලා. මොකද හදිස්සිකාරයෝ ටික සල්ලි විසි කරලා ඔවුන්ගේ වාහන ටික දැන් අරන් ඉවරයි. ඉතින් අපි උපකල්පනයක් විදිහට තියාගමු මේ කතාව. මොකද වාහන ටැක්ස් ආදායම ටික ටික අඩු වෙනකොට අයවෙන් ඒකට පිළිතුරක් ලැබෙන්න හැකියාවකුත් තියෙනවා. වාහන ඉල්ලුම අඩු වෙලා යද්දි මිල ටිකෙන් ටික අඩු වුණත් අයවෙන් සහනයක් ලැබුණොත් දැන් තියෙනවට වඩා විශාල වශයෙන් මිල තවත් කඩා වැටීමක් සිද්ධ වෙනවා. කොහොමත් තවදුරටත් ටැක්ස් වැඩි කිරීමක් නම් සිද්ධ වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. මොකද දැන් වාහනයක් ගන්න බලාගෙන ඉන්නේ මේ රටේ බහුතරයක් වුණ මධ්‍යම පාන්තික ජනතාව. ඔවුන්ට බඩේ පාර ගහලා තවත් ටැක්ස් වැඩි කරනවා කියන්නෙම ටිකෙන් ටික මේ පාලකයොත් මිනිස්සුන්ට එපා වෙනවා කියන එක. ඒක හින්දා ඉතින් තවදුරටත් බදු වැඩි කරන්න තියෙන සම්භාවිතාව නම් ගොඩක්ම අඩුයි. අනිත් කාරණාව තමයි රට වැටිලා තියෙන අගාධයෙන් දැන් ටික ටික ගොඩ එන ගමන් තිබ්බත් අනවශ්‍ය විදිහට ඩොලර් සංචිත වාහන සඳහා වැය කරයි කියලා නම් හිතන්න බෑ කොහොමටවත්. ඒක හින්දා ඉතින් මේ රටේ ස්ථාවරත්වය තියාගන්න ඒ වගේම භාණ්ඩාගාරයටද මේ වාහන වෙළඳාමෙන් ලැබෙන ලාභය අත්‍යවශ්‍ය නිසා මේ අයවැයෙන් ටැක්ස් අඩු කිරීමට තියෙන හැකියාවත් ගොඩක්ම අඩුයි. විශේෂයෙන්ම මෙතන නිගමනයක් විතරයි ප්‍රකාශ කරන්නේ. මොකද දේශපාලනික හේතු වගේ දේවල් එක්ක මේවා වෙනස් වෙන්න හැකියාවකුත් තියෙනවා. කොහොම වුණත් මේ ටැක්ස් ඉදිරි අයවැය තුලිනුත් මේ විදිහටම පවතින්න තමයි ගොඩක් ඉඩකඩ තියෙන්නේ. අසාමාන්‍ය හේතු බලපෑවෙන්නේ නැත්නම් ඉතින් වෙන්න පුළුවන් එකම දේ තමයි ඒක. හැබැයි මං කලිනුත් සඳහන් කළා වගේ මේක වෙන්න පුළුවන් එක දෙයක් විතරයි. අයවැයත් ඉදිරිපත් කළාට පස්සෙම මාකට් එක දිහා බලලා වාහනයක් ගන්න බලන් ඉන්න පිරිසක් අපේ රටේ දැන් ඉන්නවා. අපි කතා කළා වගේම වෙන්න පුළුවන්නේ එක්ක ටැක්ස් අඩුවීම හෝ වැඩිවීම නැත්නම් මේ තියෙන විදිහටම පවත්වාගෙන යන්න. හැබැයි මං කලින් සඳහන් කරපු හේතුත් එක්ක මේ ටැක්ස් අඩු කිරීම හෝ වැඩි කිරීම නම් රජය පැත්තෙන් වෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක්ම අඩුයි. වාහන බදු මේ විදිහටම ඉස්සරහට තිබ්බොත් වාහන මිල ඉස්සරහට කොහොම අඩු වෙයිද? මේ මිල ගණන් මෙච්චර අධික වෙන්න මූලිකවම හේතු වුණ කාරණය තමයි ටැක්ස් එක. ඒක හරි. බැයි ටැක්ස් ටිකත් ඔක්කොම ගෙවලා ලක්ෂ 60ට 65ට ක්ලියර් වෙන වාහන කළුකඩ මුදලාලිලා විකුණන්නේ ලක්ෂ 80ට 100ට විතර. සමහර වාහන වලින් ලක්ෂ 30 40 ලාභ තියාගන්නවා. ඉතින් හිතලා බලන්න මේ සෙල්ලම කොච්චර මාෆියාවක් වෙලාද කියලා. හැබැයි දැන් වාහන විකිනෙන්නේ නැති ගොඩක් කළුකඩ මුදලාලිලා දැන් ෆයර් වෙලා ඉන්නේ. මොකද අලුත් වාහනයක් මාස 3ක් යනකල් ලංකාවේ කෙනෙක්ගේ නමට ලියාපදිංචි කරගන්න බැරි වුණොත් රජයටත් දඩ ගෙවලා අන්තිමට ඒ වාහන ගෙනාපු රටටම එයාලගේ වියදමින්ම ප්‍රතිඅපනයනය කරන්නත් සිද්ධ වෙනවා. මේ හින්දා ඉතින් දැන් ටික ටික ඔවුන් මිල අඩු කර කර නිතර දෙවේලේ දැන්වීම් පළ කරනවා. සමහර වෙලාවට එකම වාහනේ අද එක මිලක් හෙට වෙද්දි තවත් 50000ක් අඩු කරලා මිල පළ කරනවා. ඔටින්ම කිව්වොත් ලක්ෂ 80යි 85යි කිව්ව වැගන්නාර් දැන් 70 75 රේන්ජ් එකට ඇවිල්ලා තියෙනවා. අලුත් වාහන මිල මෙහෙම අඩු වීගෙන යනකොට ඉතින් කොහොමත් පරණ වාහන මිල ටිකෙන් ටික පහළ බහිනවා. ලක්ෂ 60 65ට වික්ක පරණ වැගන්නාර් දැන් ඉතින් 50 සීමාවට ඇවිල්ලා තියෙනවා. පහුගිය කාලවල වික්ක මිල ගණන් එක්ක බැලුවම මේ මිල අඩුවීම මේ ගානටවත් සිද්ධ වෙච්ච එක ඉතින් ඇත්තටම ලොකු දෙයක්. අයවැයෙන් ටැක්ස් වල වෙනසක් සිද්ධ වුණේ නැතත් මේ ඉල්ලුම අඩුවීමත් එක්ක මිල තවදුරටත් පහළ යෑමක් සිද්ධ වෙන්න හැකියාව තියෙනවා. කොහොමත් මිල අඩු වුණත් අදටත් මේ
වාහන විකිනෙන්නේ ඇත්තරම ගිනිගානට මේවා මේ මිලටවත් කොහෙත්ම වටින්න නෑ. ඉතින් අයවැත් එක්ක වාහන මිලේ වෙන්න පුළුවන් වෙනස්කම් කීපයක් ගැන තමයි මං අද ඔයත් එක සාකච්ඡා කරේ. ඉතින් ඔයාගේ අදහසත් අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම වීඩියෝ එකට ලයික් එකක් දාන්න, channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරගෙන යන්න. ඔයාට දීර්ඝායුෂ වේවා.